ලක්කවරංකේතරත්ත සුපාදෝ ලක්කන මංඩිත ආයත පන්නේ චාමර චත්ත විභූසිත පාදෝ ඒසායේ තුයිහ පිතා නරසිංහෝ රත් පැහැයෙන් සිරිපායුග දිලෙනා සක්ලාකුණින් දෙක් විලෝඹින් සැදුනා සෙමෙර චත්‍ර සිරියෙන්ද බැබලෙනා අන්න බලං පුත සමිඳුන් වඩිනා සක්්‍ය කුමාරවරෝ සුකුමාලෝ ලක්කන චින්තිත පුන්න සාරීරෝ ලෝකහිතාය ගතෝ නරවීරෝ ඒසායේ තුයිහ පිතා නරසිංහෝ සක්්‍ය කුලේ සියුමැලි කුමරානෝ සොඳුරු ලකුණු පිරි පින්සිරුරානෝ ලොව සිතටම වැඩි වීර නාරානෝ අන්න බලං පුත බුදු සමිදානෝ පුන්න සසංකනි භෝමුක වන්නෝ දේව නාරාණපියෝ නාරනාගෝ මත්ත ගාජින්ද නමෝදස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝදස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝදස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවාරෝකේ දිත්තේ තව සාසනං තාවතාවති කන්නාදු පූජාලෝකාං කම්පයං සම්දේ සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුච්චරෝ විචිතං සාරණීස කාලේව මනුස්සාං බුද්ධෝ භගවතේ අංසං සම්ප්‍රදානි සුපතිත්ථිතා සාහි ගදාතු මහාවෝලින් බුද්ධ රූපං සකලං සදා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට
සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුන් රුවනට සමදා තිසරණ සරණ යමි. අද දින සීසුමේද ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ පූර්ණ සිව්පස දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බොරැල්ලේ පදිංචි පින්වත් අජිත් වීරසූරිය මහත්මයා සහ එම මහත්මිය විසින් එම අය බලාපොරොත්තු රැසක් පෙරදරි කරගෙන මෙම පුණ්‍ය ක්‍රියාව සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. ඔබට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. ඔබ කර පින්කම ගැන මේ දානය ගැන සිත සිතා සතුටු වෙන්න පුළුවන්. මෙම ස්ථානයේ මේ ලෝකේ මෙතෙක් පහළ වූ සියලෝම බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සම්බුද්ධ පූජාව පවත්වලා මේ ලෝකෙ මේ වෙනතෙක් පහළ වූ සියලුම පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බුද්ධ පූජාව පවත්වලා ඒ වගේම මේ ලෝකේ මෙතෙක් පහළ වූ සියලුම අරහත් උත්තමයන් වෙනුවෙනුත් පූජාව පවත්වලා අප්‍රමාණ කුසල සම්භාර ධර්මයක් ඔබ විසින් ඔබට රැස් කරගන්න ලැබුණා. ඔබ මේවා දැක බලා ඒ පින්කම් සතුරු සිතින් අනුමෝදන් වෙන්න. ඔබට ඒක අප්‍රමාණ කුසලයක් වෙනවා. එතකොට මේ ලෝකෙ ඉපදුච්ච මිනිස්සු අතරින් දානයක් දෙන්න කියලා අදහසක් පහළ වෙන්නෙම අල්ප මාත්‍ර ප්‍රමාණයකට විතරයි. ඒ දාණය දෙන්න හිතක් පහළ වුණත් ඒක අතහැරලම දෙන්නේ ඊටත් වඩා ඉතාමත් කුඩා ප්‍රමාණයක්. තමන් හිතින් මේක ලෝභ දේශ මොහ සිතිවිලි වලින් තොරවම අලෝභ අදෝස අමෝහ සිතුවිලි වලින් යුක්තවම තමයි ඒ දාණය දෙන්නේ ඕන. එතකොට අප්‍රමාණ කුසලයක් රැස් වෙනවා. ඒ කුසලය මෙපමණයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒක විපාක දෙන ආත්ම ගාන මෙපමණයි කියලා පෙන්වලා දෙන්න බෑ. කර්මය කියන්නේ කර්මඵලය මේ වචින්තයයි. එතකොට කර්මය ගැන විශ්වාස තියාගෙන ඒ කරන කර්මයන් අනුව කුසල හෝ අකුසල ඒ කර්මය තමන්ට විපාක ලැබෙනවා. ඒවා ඒ හොඳ කුසල කර්මයක පවා විපාක ලැබිද්දී කර්මඵලය දැඩිව විශ්වාස කරන කෙනාට ඒ විපාකය මහත්ඵල කරගන්න පුළුවන්. එතකොට එහෙම කෙනා නැවත නැවත ඒ කුසල් කරලා ඇති කියලා හිතන්නේ තව තව කරන්න තමයි උත්සාහ කරන්නේ. එකපාරක් දන් දුන්නම දැම්මම දන් දීලා ඇති කියලා හිතන්නේ. එයා බලනවා ආයි කවද්ද මට මෙහෙම දානයක් දෙන්න අවස්ථාව උදා වෙන්නේ. ඒක තමයි එයාට දානයක් දෙන්න අදහසක් එනවා කියලාම හිතෙන්නේ යාගේ අප්‍රමාණ සංසාර රැස් කරපු පුණ්‍ය මහිමයක ඒක විපාක. ඒක නැත්නම් මේ ලෝකේ ඉන්න හැමෝටම කොච්චර සපවත් ජීවිතයක් ගත කරත් දානයක් දෙන්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ මර වගේ මහා පුණ්‍ය මහිමයක් තියෙන අයට පමණයි. ඒ පුණ්‍ය මහිමය සංසාරේම තමන් කරපු මේ මහා කුසල කර්ම වල විපාකයක් විදියට තමයි මෙහෙම අදහසක් ඔබට පහළ වෙලා තියෙන්නේ. ඔබ මේ ගැන සිත සිතා සතුටු වෙන්න. සතුටු වෙන මොහොතක් ගානේ මේ පින බලවත් වෙන්න ගන්නවා. පින බලවත් වීමක් සමග තමා මරණාසන්න මොහොතේදී පවා චුතිසිතට අරමුණු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඔහු ඒ සසරෙම මේ හොඳ විපාක ඔහුට ලැබෙන්න අවස්ථාව උදා වෙනවා. එතකොට ඒක හොඳට සිතට ගන්න. සිතට අරගෙන ඔබත් ඒ අනුව බුදු දහමට අනුව තථාගතයන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනයට අනුව හැඩගැහෙන්න උත්සාහ කරන්න. ඒක ඔබටමයි සසරේ සැප විපාක ඇති කරන්නේ. කිසිම දවසක දානයක් දීලවත් සැපක් ප්‍රාර්ථනා කරන්න එපා.
නිවනම ප්‍රාර්ථනා කරන්න. ඒ යන සසර ගමන තුලදී ඔබට සැප විපාක ඒ පුණ්‍ය මහිමෙන්ම අත් කර තිබෙනවා. අත් කර දෙනවා. දන් දුන්නට විතරක් බෑ. ඒකෙන් ලැබීම් තීරණය වෙනවා. ඒ වගේම ඔබ සිල්වත් වෙන්න හැම මොහොතෙම මේ සීලය කියන එක ඊටමත් බලවත්. නිවන් මගට අත්‍යවශ්‍යම දෙයක් තමයි සීලය කියන්නේ. එතකොට මේ සීලය රකින්න කෙනා සසර කිසිම දවසක දුගතියක උපත ලබන්නේ නැහැ. ඒ තරම් මේ සීලයට කියන එක ඊටමත් බලවත් කුසල කර්මයක්. නිවන් දොරටුවක් විවෘත වෙනවා. නිවන් මගට පාර කැපෙන එකක් තමයි සීලය කියන්නේ. දානයත් අවශ්‍යයි මේ සසර ගමන යන්න. ඒ අතර මේ සීලය පුරුදු කරන්න හොඳයි. හැම මොහොතෙම සිල්වත් වෙන්න. අඩුම තරමේ පන්සිල් ආරක්ෂා කරන්න. එහෙමත් නැත්නම් ඔබට පුළුවන් ආජීව අෂ්ටමක සීලය ගිහි ගෙදර ආරක්ෂා කරන්න. එහෙමත් අයට පොයේ දවසට පුළුවන් අටසිල් සමාදන් වෙලා උපෝසත සීලය ආරක්ෂා කරන්න. ඒකේ අප්‍රමාණ කුසල සම්භාර ධර්මයන් ඔබගේ ජීවිතයට එකතු වෙනවා. මම අද දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ සිල්පදවල ඔබට ගිහි අයට රකින්න තියෙන සිල්පදවල මහා සිල්පදේ කියලා එකක් තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මොකද්ද මේ අපිට රකින්න තියෙන එහෙම නැත්නම් ගිහි අයට රකින්න තියෙන මහා සිල්පදය? මේ මහා සිල්පදය කඩන කෙනාට අනිත් සිල්පද කඩන එක හරිම සුළු දෙයක්. එයාට කරන්න බැරි පවක් නැහැ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මහා සිල්පදේ කියන එක හරිම බලවත් සිල්පදයක්. මේක ගොඩක් අය ගණන් ගන්නෑ. මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා හිතනවා. මෙන්න මේ මහා සිල්පදේ කියන සිල්පදේ කෙනෙක් කැඩුවොත් එයාට අප්‍රමාණ අකුසල ගංගාවක් ජීවිතයට ගලාගෙන එනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මොකද්ද මේ මහා සිල්පදේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ? මහා සිල්පදේ විදිහට දේශනා කළා තියෙන්නේ සුරා පානයෙන් වැළකීමේ ශික්ෂාපදය. මේ සුරා පානයට ඇබ්බැහි වෙන කෙනා මත්ලෝලියා අතින් අප්‍රමාණ අකුසල් තමයි කෙරෙන්නේ. එයාට කරන්න බැරි අකුසලයක් නැහැ. එයා බීලා එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය පානය කරලා එයාගේ හිත එයා වෙනස් කරගන්නෝ. එහෙමත් නැත්නම් සිහිය විකෘති කරගන්නෝ. තවත් සමහරු කියන මම නම් වැඩිය බොන්නේ නෑ මම චුට්ටක් බොනවා. තවත් සමහරු කියනවා යාළුවොත් එක්ක ගියාම මට නොබී ඉන්න බෑ. ඒ බැරි නිසා මම මේ පොඩ්ඩක් බිව්වේ. නැත්නම් මටත් මේක රකින්න පුළුවන් මේ යාළුවෝ හින්දා මට බේරෙන්න බෑනේ. තවත් සමහරු ඉන්නවා Taman සමාජයේ කොන් වෙයි කියලා රැකී ආරක්ෂාවලදී පාටි වලට ගියාම නොබී ඇරියොත් Taman කොන් කරයි. අනිත් අයත් එක්ක සමාජයේ Tamanට තියෙන සැලකිල්ල අඩු වෙයි කියලා බයක් තියෙනවා. එතකොට මේ හැමදේ මේ සිල්පදේ මේ රකින්න නැති වෙන්න හේතු තමයි නොයෙකුත් සමාජයෙන් Tamanට මේ ලැබෙන තැන එහෙම නැත්නම් Tamanට ලැබෙන සැලකිලි Tamanට තියෙන පිළිගැනීම අඩු වෙයි කියලා. එතන තණ්හාවක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොනවද මේ වගේ කෙනෙකුට සුරාපානය කරන කෙනෙකුට කරන්න බැරි මේ කරන්න බැරි අකුසල් මොනවද? බැරි කිසිම අකුසලයක් නැහැ. එයා තරම් අකුසල් කරන කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ. එයා සමහරු සිහිය විකෘති කරගන්නවා. තවත් සමහරු කියනවා මම නම් ඔය එච්චර පාරේ වැටෙන්න තරම් බොන්නේ පොඩ්ඩක් නිකන් අර එහෙම නැත්නම් අර සමාජයෙන් කොන් වෙන නිසා බිව්වේ. නැත්නම් මං එහෙම ඇබ්බැහි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔන්න ඔහම නොයෙකුත් අදහස් ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඇයි මේ හැම දෙයක්ම කියන්නේ? Taman සමාජයේ අර කැපී පේන්න මේ කියන්නේ. නොබී ඉන්න උත්සාහ කිරීමක් නෙවෙයි මොහු කරන්නේ. සීලය ආරක්ෂා කිරීමක් නෙවෙයි මොහු කරන්නේ. සීලය තව තව කඩනවා. මොන හේතු කියලා කැඩුවත් එයාට අපායට තමයි දොර විවෘත වෙන්නේ.
මේක අපායට දොර විවෘත වෙන ප්‍රධානම සිල්පදේ තමයි සුරාමේරය කියන්නේ. සුරා පානය කිරීම, සුරාවට ඇබ්බැහි වීම, සුරාවෙන් මත් වෙලා කටයුතු කිරීම, සුරාවෙන් මත් වෙන සුරා ලෝලියට ප්‍රාණඝාතයේ යෙදෙන එක හරිම ලේසි. එයාට ගොඩක් වෙලාවට එයා හිතන්නේ නැහැ, සිහිය නැහැ එයාට. එයාට සතෙක් මරනවා කියන එක හරිම ලේසි. එයා සත්තු විතරක් නෙමේ මිනිස්සෙගේ ජීවිතේ පවා තොර කිරීමට උත්සාහ කරනවා. අමුතු ශක්තියක් ආව කියලා පෙන්නගෙන බොරු වීරයක් පෙන්නලා මොකද කරන්නේ? අර සත්තුන්ගේ ජීවිතේ පවා තොර කරනවා. මේ හරි කරදරයක් මේ මදුරු ඇවිල්ලා කනවා මරලා දාන්න ඕන ඔක්කොම කියලා නොයෙකුත් විදි වලින් කරනවා. ඒ වගේම සත් බල්ලෙක් බිරුවොත් මේ මොන කරදරයක්ද කියලා ඒ සතාට හිංසා කරනවා. එයා ප්‍රාණඝාතය කරන එකත් හරිම ලේසි එයාට. ඒ වගේම එයාට සොරකම් කිරීමත් හරිම ලේසි. එයාගේ සිහිය නැහැ. එයා මේක විපාක දන්නේ නැහැ. කර්මයේ කර්මඵලයේ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඒ හින්දා ওই සතෙක් මරුවම හරි මොකද්ද වෙන්නේ ඇති වැඩක් නැහැ. එතකොට සොරකම් කරාට ඇති වැඩක් නැහැ කියලා අනුන්ගේ දේ හරි කඩාගෙන කන්නේ ඉදිරිපත් වෙනවා. සමහරු කියයි අපි නම් බිව්වට හොරකම් කරන්නේ අපිට සල්ලි තියෙනවා. එහෙම කියන අයත් ඉඳී. එහෙම කිව්වට වැඩක් නැහැ. ඒ සිල්පදේ තමන් කඩලා ඉවරයි එහෙම බොන කෙනා. එයා සිල්පදේ කඩලා ඉවරයි. එයාට සසරට තවත් අකුසලයක් විතරයි රැස් කරගෙන තියෙන්නේ. කොච්චර මං කිව්වේ කොපමණ දන් දුන්නත් වැඩක් නැහැ දුස්සීල විඳක්. එයා එක සිල්පදයක් හරි එතන කඩනවා කියන්නේ එතන එයාගෙන් දුස්සීලව ඉඳන් තමයි එයා එතකොට දන් දෙන්නේ. එතකොට ඒ දාණය මහත්ඵල වෙන්නේ. එතකොට එයා සුගතිගාමි භවයක උපත ලබන්න හේතු වෙන්නේ. සතර අපායටම තමයි දොර විවෘත වෙන්නේ. ඒකයි අද මේ ලෝකෙ මෙපමණ බණ අහලත් මෙපමණ දන් දීලත් අපාගත වෙන්න ගොඩාක් අය අපාගත වෙන්නේ. ඔය එකක්. එතකොට දුස්සීල කෙනාට අනුන්ගේ දේ සොරකම් කරන්නත් පුළුවන්. සත්‍යෙම මරන්නත් හරිම ලේසි. එයාට හිතන්නේ ආයේ ගැන. දෙපාරක් හිතන්නේ. ඒ වගේම වැරදි කාම සේවනය කරන්නත් එයා නිකම්ම පෙළඹෙනවා. එයා ඒක ගැන හිතන්නේ. එයා හිතන මේ වෙලාවට වීරයෙක් කියලා බීලා Taman තරම් තව වීරයෙක් මේ ලෝකේ නැහැ. මට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් නොයෙකුත් ආකාරයෙන් ওই විදිහට කියනවා. ඒ වගේම එයා බොරු කියනවා හරියට. එයා ඒ බිව්ව වෙලාවට සිහිය නැතුව සමහර වෙලාවට නොයෙකුත් බොරු බලාපොරොත්තු ඇති කළන්නයට නොයෙකුත් බොරු මතයන් ප්‍රකාශ කරනවා. බොරුවෙන් අන් අය රවටනවා. මට ඕන වැඩක් කරන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් දේවල් කියනවා. මම අර වගේ නල්ල දෙන්නම් ඔයාට. මේව දෙන්නම්. මම අර වගේ මාලිගා හදල් දෙන්නම්. ඔය වගේ නොයෙකුත් ආකාර. ඒ විතරක් නෙවෙයි හැම වෙලෙම රැවටීම් කරනවා. ඒ වගේ මෙයා කේලම් කියන්න කවදකවත් බය නැහැ. ඇයි පවට ලැජ්ජා බියක් සුරාවට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. සුරා ලෝලියෙක් තුල නැහැ කවදකවත්. පවට ලැජ්ජා බිහිරියොත් අනිවාර්යයෙන් නිවන් දකින්න අවශ්‍යයි. එහෙම කෙනා තමයි පව් කරන්නේ නැත්තේ. එතකොට මේ සුරාවට ඇබ්බැහි වෙච්ච කෙනා මොකද ඊළඟට යාගේ තින් බොරු කියන්න පුළුවන්. කේලම් කියවෙනවා. පරුස වචන කියවෙනවා. පරුස වචන කියන්නේ තව කෙනෙක්ගේ හිතට කෙලෙස් ඇති වෙන ඒවා. ඒක කුණුහරුප කියන්නේ එකක් විතරයි ඒකේ තියෙන. ඒ වගේම තව කෙනෙක්ගේ සිතට රාගය ඇති වෙනවා නම් ඒකත් පරුස වචනයක්. තමන් කියන වචනයක් නිසා තව කෙනෙක්ගේ හිතට දේශය ඇති වෙනවා නම් ඒකත් පරුස වචනයක්. ඒ වගේම තමන් කියන දෙයක් නිසා තව කෙනෙක්ගේ හිතට මෝහය ඇති වෙනවා නම් ඒකත් පරුස වචනයක්. රාගය කියන්නේ ඇස කන දිව නාසය ශරීරයේ පිනවනකොට ඒවට තියෙන අධික තණ්හාව. ඒ කියන්නේ ඒවට ඇලීම. ඇස පිනව රූපයක පිනවනව නම් ඒ රූපේ කෙරේ ඇලීම. ඒක ඇස කන දිව නාසය ශරීරය මේ තියෙන සියලුම ඉන්ද්‍රියත් කෙරෙන් තමයි රාගය උපදවෙන්නේ. එහෙම උපදවන්න
අර වගේ පුද්ගලයෙකු තව කෙනෙක්ගේ සිතේ රාගය උපදවන්න හේතු සාධක ඇති කරනවා. එතකොට ඒකත් අප්‍රමාණ අකුසලයක්. එතකොට අර කියන වචන නිසා සමහරට දේශය ඇති කරන්න පුළුවන්. එයාගේ ඒ බීමත්ව කතා කරන වචන නිසා තව කෙනෙක්ගේ හිතේ දේශය ඇති කරන්න පුළුවන්. එතනක් එයා පරුස වචනයක් තමයි එතන එතකොට මේ පිට වෙලා තියෙන යාගේ මේ කටෙන් පරුසා වාචා වලට තමයි වැටෙන්නේ. පරුස වචන කියන්නේ හිස අපිරිසිදු කරන වචන. තව කෙනෙක්ගේ හිත අපිරිසිදු කරන වචන. ඒක කුණුහරුප පමණක් නෙමෙයි. ඒ වගේ මෝහ සිතුවිලි ඇති කරන්න පුළුවන්. මේ බුදුහාඳුරපතුනි ලංකාවේ. ඒ වගේ නොයෙකුත් දේවල් භාවනා කළා වැඩන්නේ, ඔය වන්දනාමාන කළා වැඩන්නේ. ඒ වගේ අර බියු ගත්තම එයා සුරාවට මේ වුණාම සුරා පානය කරාම අර වගේ දේවල් එයාගේ කටින් පිට වෙන්න පුළුවන්. ඒතකොට එයා පරුස වචන කියන කෙනෙක් වෙනවා. ඒ වගේම හිස් වචන බිව්වට පස්සේ කියවනවා. Tamanට කියන දේෙන් වැඩකුත් නැහැ. ඒක අහන කෙනාට ඒකෙන් වැඩකුත් නැහැ. නොයෙකුත් සිහින මවමව අන්නයට සිහින පෙන්න එයා අප්‍රමාණ අකුසල් පුරව ගන්නවා. එහෙනම් එයා ඉතින්දි කරන්නේ අර පරුස වචන නෙමෙයි හිස් වචන තමයි පිට කරන්නේ. ඒකිනුත් එයා නොදැනුවත්වම අප්‍රමාණ අකුසල ගංගාවක් එයාගේට ගලාගෙන එනවා. සසර යාව බැඳ තබනවා. ඒ වගේම සසර යා අපාගත කරනවා. එයාට සුගතිගාමී ලෝකයක උපත ලබන්නවත් නිවන කියන වචනය සංසාරේ අසන්නවත් ලැබෙන්නේ නැති තැන්වල තමයි උපදින්නේ. ඒ වගේම සම්ප්‍රප්පලාප හිස් වචන ඊට පස්සේ සම්ප්‍රප්පලාප ඒ වගේම මිච්ඡා ආජීව ඒ කියන්නේ වැරදි ආජීවයක තමයි යා ජීවත් වෙන්නේ. වැරදි දෘෂ්ටියක එයා ජීවත් වෙන්නේ. එයා හැමදේම එයාට පුළුවන් කියලා එයා හිතන ඔය වගේ නොයෙකුත් මද්ද්‍රව්‍ය පානය කරාම එයා හිතන් ඉන්නවා එයාට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකෙ. නොයෙකුත් විවිධ දෘෂ්ටි එළඹගෙන ඒ දෘෂ්ටි වල එයා බැසගෙන ඒව අන් අයට පතුරවමින් ඒ වගේ ඉන්න කෙනෙක් බවට පත් වෙන. එතකොට මේ වගේ කෙනාට කරන්න බැරි අකුසලයක් නෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මතට ලොල්ලු පුද්ගලයට කරන්න බැරි අකුසලයක් නෑ. මේ මත්ද්‍රව්‍ය පානය කිරීමම අකුසලයක්. ඊට අමතරව අනිත් පව් කරන්න එයා නිකම්ම පෙළඹෙනවා. ඒ නිසා තමයි මේ ලෝකේ තියෙන සිල්පද වලින් මහා සිල්පදේ කියලා මේ සුරාමේරය කියන සිල්පදයට නමකුත් තිබෙන්නේ. ඒකයි මේක එච්චර බලගතු සිල්පදයක් වෙන්නේ. බොන කෙනෙක් කියයි මම නම් ওই චුට්ටයි බොන්නේ දවසකට. එහෙම කිව්වට අතනේ Taman තේරෙන්නේ නැතු වුණාට Tamanගේ හිතට රාග දේශ මොහ සිතුවිලි ඇති වෙන්න පුළුවන් ඒ බීමත්කම නිසා. ඒකත් එදි සසර ඇදෙන්න. වෙන මුකුත් ඕන්නේ මේ අපි කෙලෙස් ප්‍රහාණය කරනවම කියන්නේ මේ අපේ හිතට ඇති වෙන රාග දේශ මොහ සිතුවිලි අපි දුරු කර ගැනීමට උත්සාහ කිරීම. එහෙම නැත්නම් ඒ සඳහා වෑයම් කිරීම. එතකොට අන්න ඒ දේවලුත් හොඳට හිතට ගන්න. දැන් ඔබ මද්ද්‍රව්‍ය වලට යොමු වෙලා නම් දැන් ඔබට පුළුවන් නවත්තන්න මේ දේශනාව අහලා ඔබට පුළුවන් උත්සාහ කරන්න. මට මේක නවත්තන්න බෑ මම පොඩ නවත්තනවා කියලා සමහරව එහෙම හිතනවා. එහෙම මේ කිසිම දෙයක් මේ ලෝකෙ හිතුවොත් බෑ කියලා දෙයක් නෑ. ඉතින් එහෙමනම් ඉතින් නිවන් දකින්නෝ කියන එක ඊට වඩා හීනයක් බවට පත් වෙනවා. ඇයි මේ සිල්පදේ රකින්න බැරි කෙනා කොහොමද මේ නිවන් දකින්නේ? ඒක ඊට වඩා කොපමණ අමාරුද? සීලය පරිපූර්ණ වෙන්න ඕන නිවන් මගට බැස ගන්න. එයාගේ අතින් පවක් නොකරන තත්ත්වයටපත් වෙන්න ඕන. ඉතින් සීලය පරිපූර්ණ වෙලා වෙන්න නම් මේ සුරාපානය සුරාමේරය කියන සිල්පදය රැක ගන්න ඕන. සුරාමේරයෙන් වළකින්න ඕන. ඒ සිල්පදේ මනාව රැකගෙන තමන්ගේ ජීවිතය දිවි පැවැත්ම සාරවත් කරගන්න ඕන. එතකොට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් ක්‍රමයෙන් ප්‍රහාණය වෙන්න ගන්නවා.
නැත්නම් ඔය මතට ඇබ්බැහි වුණා මෙයාගේ කෙලෙස් වර්ධනය වීමම තමයි සසර ඇති වෙන්නේ. කෙලෙස් වර්ධනය වෙවි සසරේ දිගට මෙය ඇදෙනවා. එතකොට මේ ආත්මෙ විතරක් නෙවෙයි. උපෝපං ඊළඟ මනුස්ස භවයන් වල පවා නැවත යාට මතට හිත යොමු වෙනවා. තවත් සමහරු ඉන්න මේ ලෝකේ මද්ද්‍රව්‍ය කටේවත් තියන්න කැමති නැති අය. ඒ සසර ඉඳලා එයා හුරු කරන්. මේ පුරුදු කරන දේවල් තමයි අපිට සසර හුරු වෙන්නේ. ඒකයි මේ ධර්මයේ පවා තථාගතයන් වහන්සේ පුරුදු කරන්න කියන්නේ. පුරුදු කරන කෙනාට දිගටම ඒ පුරුදු සසර පුරාවට එනවා. එතකොට නිවන් දකින තුරුම ඒ පුරුදු එයාට පාරා වලල්ලක් වෙලා එනවා. එතකොට මේ දේවල් හොඳට සිතට ගන්න. සිතට අරගෙන කිසිම මොහොතක මේ සීලයන් අනිකුත් සිල්පද සමග ආරක්ෂා කරන්න. මේ සුරාමේරේ කියන සිල්පදේ කඩා ගන්න එපා මොන මොහොතකවත් මොන විදියෙන්වත්. අන් අයගේ අවනම්බු විඳින්න තියෙන එක ඒක මේ ආත්මෙට පමණයි. බිව්වේ නැති වුණොත් කවුරු හරි තමා විහිළුවට ලක් කරයි. හිනාවට ලක් කරයි. සමාජෙ කොන් වෙයි කියලා තමන්ගේ හිතේ මතයක් ඇති වෙයි. හැබැයි ඒක මේ ආත්මේ පමණයි. හැබැයි බීමට ඇබ්බැහි වුණොත් ඔබට මේ ආත්මෙ විතරක් නෙවෙයි. ඕක ඊළඟ ආත්මේ මනුස්ස භවයක් මොන හේතුවකින් හෝ පෙර සසර විපාකකින් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඔය එදාටත් ඔබ ওই වගේම බීමට යොමු වෙනවා. එදාටත් තව අකුසල් රැස් වෙනවා. ওই විදියට දිගට සසර යදෙනවා. ඒකයි මේ සතාගතයන් වහන්සේ මේ සිල්පදය මහා සිල්පදේ කියලා කියන්නේ. මේක ඒ තරම් බලගත්ු සිල්පදයක්. මේක රකින්න පුළුවන් කෙනාට ඉතිරි සිල්පද රකින්න එක හරිම ලේසියි. මේක තමයි අමාරුම සිල්පදේ රකින්නත් ගොඩක් පිරිමි අයට. මේ ලෝකේ 90%කටත් වඩා මේ සිල්පදේ රකින්න ඉතාමත් අමාරුයි. එයා නොයෙකුත් හේතු කියයි. ඇහුවොත් කියයි නොයෙකුත් හේතු. ඒක ඉතින් සංසන්දනය කළා නොයෙකුත් කරුණු කාරණා පෙන්නලා දීලා තමා නිවර්දී කියලා ඔප්පු කරන්න හදයි. කොල්ලෙක් වුණාම අනිවාර්යෙන් බොන්න ඕන. ගෑනු වගේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා එහෙමත් සමාජයේ කියන අය ඉන්නවා. එතකොට එතෙන්දී ඔහු ඒ සමාජයේ වීරයෙක් කැපිලා පේන්නේ. එයා හිතනවා මේ බීමත්කම වීර ක්‍රියාවක් කියලා. සමාජයේ කැපිලා පේන්න හොඳ ක්‍රියාවක් කියලා. නෑ මේක හොඳ ක්‍රියාවක් නෙමෙයි. අප්‍රමාණ අකුසල් රැස් වෙන ක්‍රියාවක්. එතකොට මේ ගැන ධර්මයේ ගැන නොදන්න කෙනා තමයි දිගට මේවට ඇබ්බැහි වෙන්නේ. පොයට බාර් එක වහනවා කිව්වම ඊට ඉස්සෙල්ලා දවසේ ඉඳලා පොලිමට යනවා. අරක්කු පොලිමේ. මද්ද්‍රව්‍ය ගන්න පොලිමට වෙලා ඉන්නවා. කිසිම දවසක අරක්කු බෝතලේ මිල වැඩි වුණා කියලා කිසිම කෙනෙක් පාරට පැහැලා ස්ට්‍රයික් කරන්නේ, වර්ජනය කරන්නේ, උපවාස කරන්නේ. හැබැයි වෙන දෙයක කෑමක හව එළවලුවක හරි යම්කිසි තමන්ගේ අවශ්‍ය භාණ්ඩයක මිල වැඩි වුණොත් මේ පාරට බැහැලා කෑ ගහන මිනිස්සු තමයි මේ සමාජයේ ඉන්නේ. එහෙම කෙනා තමයි අර වගේ අර දේවල් වලදී හැසිරෙන්නේ. ඇයි මෙයා ඒ දෙවිදියකට හැසිරෙන්නේ එතකොට? අර දේවල් කරන්නේ හොරාට බොනේ ඒවා. ඒව ගන්න ඒව ලැජ්ජ නැහැ. ඒක ලැජ්ජා බය නෑ. ඒ කියන්නේ පවට ලැජ්ජා බය නෑ කියන එක තමයි ඔහු තුලින්ම ජනිත වෙන්නේ. ඒ කියන්නේ හිරියොතප්. ඒක තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. පවට ලැජ්ජා බය අනිවාර්යයෙන්ම තියෙන කෙනා පමණයි ඒ පව කරන්නේ නැත්තේ. ඒකට ඒ පවට පව් කරන්න ලැජ්ජා බය නැති කෙනා නොයෙකුත් හේතු ඉදිරිපත් කරනවා. මේක කරාට ඒක ලොකු අකුසලයක් වෙන්නේ නෑ. ඒක කරන්නේ මම මෙන්න මේ හේතු හින්දා ওই වගේ නොයෙකුත් හේතු එයා පෙන්නලා දෙනවා. හේතු සාධක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා එයා ඉන්න මතය හරි කියලා ඔප්පු කරන්න ගොඩාක් උත්සාහයක නිරත වෙනවා. එතකොට මේ නිරත වෙමින්ම ඔහු කරන්නේ මොකද්ද? අකුසලයකටම තමයි පාර කපාගන්නේ. එයාගේ අකුසලේ පෝෂණය කරන්න තමයි එයා ඒ කරන්නේ. එයා ඇවිලින ගින්නට තව පිදුරු දානවා.
එයා ඒ ගින්නෙන් නිවන්න නෙවෙයි උත්සාහ කරන්නේ. තව තව පිදුරු දදා ඇවිලි සසරට කෙලෙස් රැස් කර කර ඒ කෙලෙස් වල තැවි තැවි පිච්චිම ඇදී යනවා සසරට. එතකොට මේ සිල්පදේ කොපමණ වටිනා සිල්පදයක්ද කියලා දැන් ඔබට තේරුම් යන්න ඕන. පවට ලැජ්ජා බය නැති කෙනා මේ දිගටම මේ දේවල් වල යෙදෙනවා, මේ පව් කරනවා. පවට ලැජ්ජා බය නැති කෙනාගේ මේ සිල්පදේ විතරක් නෙමෙයි, ඒ සිල්පදේ කැඩෙනකොට ඉතිරි සිල්පද ටිකත් නිකම්ම කැඩෙනවා. එතකොට යා කියනවා අපි මෙච්චර දැන් දන් දීලත් මේ අද ඉන්න තැන සමාජේ ඒ පෙර සසරේ කරපු අකුසලයකින් සමහර විට දුප්පත් තැනක ඉන්න පුළුවන්. හැබැයි මේ ආත්මේ සීලය නැහැ කියන්නේ එතනින් එහාටත් ওই වගේම තමයි, ඔයිටත් අන්ත වෙලා තමයි සතර අපායේ දුක් විඳින්න වෙන්නේ. එතකොට එතෙන්දී මොකද වෙන්නේ? දැන් වෙන කාටවත් මේ දේ යාළුවට බේරගන්න බෑ. දාට බොන්න එක්කන් යයි සුරාමේරයට සුරාපානයට යාළුව දෙයි ආරම්මුලි. එයාට පුළුවන් ද මේ සසර මෙයාගේ දුක නැති කරන්න, ඉපදීම නැති කරන්න බෑ. එයා තව අපායගාමී මිත්‍රයෙක් බවට තමයිපත් වෙන්නේ. යාළුවෝ නිසා බොනවා නම් ඒ යාළුවෝ ටික අනිවාර්යයෙන්ම සැබෑ මිත්‍රයෝ නෙමෙයි, අපායගාමී මිත්‍රයෝ. ඒ කියන්නේ අපායට පාර හදන මිත්‍රයෝ වෙනවා. ඒක තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. මේ සුරාමේ පානේ ටික පුරුදු වෙන කෙනා සුරාවට ඇබ්බැහි වෙනවා, මතට ලොල් වෙනවා. ඊට පස්සේ යාට ඒක නැතුව බැරි දෙයක් කරගන්නවා. ඒක එයා උමනාවෙන් කරන්නේ. දැන් හිතුවොත් ඒ කරන කෙනාට දැන් පුළුවන් නවත්ත ගන්න. මම මේ කරන්නේ මහා අකුසලයක්. මට මේ හැමදාම බොන සල්ලි මේ එකතු කරොත් බලන්න ගණන් හදලා එක දවසකට කොපමණ ගාණක් වියදම් කරනවද? එතකොට ওই ගාණ බලලා ඒ සල්ලි එකතු කරා නම් Tamanට ඕකෙන් කොපමණ දෙයක් කරන්න පුළුවන්ද? පොයිට කිසිම දායක පන්සලට යන්නේ. හැබැයි පොයිට ඉස්සෙල්ලා දවසේ පොයේ දින බාර් එක වහනවා කිව්වම අර පොලිමේ ගිහිල්ලා සමහර වෙලාවට දිග පෝලිං වල පැය ගණන් ඉන්න පුළුවන් අය ඉන්න මේ සමාජේ. හැබැයි පන්සලට යන්න හිතක් පහළ වෙන්නේවත් නැහැ. එතකොට ඒ වගේ කෙනා සුගතිගාමී වෙයිද? සුගතියක් එයාට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේ දේවල් හොඳට හිතට ගන්න. ඔබ හිතුවට මේ සමාජයේ මේ දැන් ඔබට යම් කිසි දෙයක් ලැබිලා තියෙනවා, ඊළඟ ආත්මෙත් මේ විදියටම ලැබෙයි. මට නිවන් දකින්න කම්ම මේ ආකාරයටම ලැබෙයි. එහෙම බොරු හීන ප්‍රාර්ථනා මවා ගන්න එපා. ඔබේ සීලය අනිවාර්යයෙන්ම උපතකට හේතු වෙනවා. එතකොට ඒ සිල්පදවල මේ මහා සිල්පදේ කියන සිල්පදේ ඊටමත් වැදගත් වන සිල්පදයක්. මේ සිල්පදේ කඩා ගන්න කිසිම කෙනෙකුට සුගතියක උපත ලබන එක ඊටමත් අපහසුම කාර්යයක් වෙනවා. සුගතියක උපත ලැබුවත් එයාගේ සිහිය විකල් වෙලා දැන් එයා දන් දීදී ප්‍රාර්ථනා කරන මනුස්සාත්මයක් ලැබෙන්නේ. හැබැයි මෙයා සුරා පානයට ඇබ්බැහි වෙච්ච නිසා, ඒ මහා සිල්පදේ කඩන නිසා මෙයා මනුස්ස ලෝකෙ ඉපදුනත් කල්පනාව අඩු වෙලා උපදින්නේ. ඒ කියන්නේ මන්දබුද්ධික තත්ත්වයටපත් වෙලා. මනස එයා බීලා යම්කිසි විදියකින් මනස වෙනස් කරගන්නවා. වෙනස් කරගෙන හැසිරෙනවා. ඊළඟ ආත්මවල සසරත් ඔය පුරුද්ද ගිහිල්ලා අවසානයේ උපදිනකොට වෙන්නේ මනුස්සාත්මෙ ලැබුණ යම්කිසි පිනකින්, හැබැයි ප්‍රාර්ථනාවකින්, හැබැයි අතන්දී අර බීම නිසා එයාගේ කල්පනාව අඩු වෙලා උපදින්නේ. ඒ කියන්නේ සමාජයේ ඉන්න ප්‍රඥාවෙන් අඩු තැනැත්තෙක් වෙලා එයාට සමහර දේවල් තේරුම් ගන්න බෑ. එයාගේ සමහර විට අවසානයේ ඔහොම ගිහිල්ලා ආත්ම ගණන් යනකොට ඒ වගේ අය එකම විදියට මූණු තියෙන්න උපදිනවා. ඇයි? ඒ අය සමාජයේ අඳුර ගන්න එක විදියකට එනපත් වෙනවා. දැනුත් ඉන්නෝ මානසික රෝහල් වල නොයෙකුත් ආකාරයේ එකම විදියේ මූණු තියෙන අය. ඒ අයත් ඔය සසර
ඔය සුරාපානයට ඇබ්බැහි වෙච්ච අය. ඒ අය දිගට ආත්ම ගණන් ওই සුරාපානයට ඇබ්බැහි වෙලා පෙර පිනකින් මනුස්සාත්මයක් ලැබෙනවා. ලැබිලා අර සුරාපානය සසර හුරු වෙච්ච නිසා කොහොමවත් නවත්ත ගන්න බෑ කියලා හිතපු කට්ටිය ඒ ආත්මෙන් නවත්තන්නේ නැහැ. ඊළඟ ආත්මෙත් ඒක යනවා. ওই විදියට ගිහිල්ලා කල්පනාව ක්‍රමයෙන් අඩු වෙලා ඊළඟ ආත්මෙන එක මේ ආත්මෙන් පස්සේ ඊළඟ ආත්මේ මනුස්සාත්මයක් ලැබුවොත් තව ටිකක් ප්‍රඥාව කල්පනාව අඩු වෙලා උපදින්නේ. ඊට පස්සේ මතක ශක්තිය නැහැ, විභාග පාස් වෙන්න බෑ. නොයෙකුත් හේතු ඉදිරිපත් කරයි. ඊට පස්සේ ආයි මොනෝ ඒ ආත්මෙත් ඊළඟ ආත්මයක් මනුස්සාත්මයක් ලැබුවොත් පෙර පිනකින් ආයි අර විදියටම තව ඊටත් වඩා කල්පනාව අඩු වෙනවා. ওই විදියට ටික අඩු වෙලා ගිහිල්ලා තමයි අවසානයේ අර සියලු දෙනාගේ මුහුණු එකම විදියටපත් වෙනවා. මේකත් හොඳට සිහියට ගන්න. එතකොට සසරේ ආව අඳුර ගන්න එක සංකේතයක් බවට ඒකපත් වෙනවා. එකම විදියට තමයි ඒ අය උපදින්නේ. එකම වගේ කල්පනාව තියෙන්නේ. ඒ අයගේ සිහිය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඊටමත් අඩුයි. ප්‍රඥාවත් ඒ වගේම ඇත්තෙම නැති තරම් හිතලා දෙයක් කරන්න බැරිම මට්ටමක තමයි ගොඩක් අය උපදින්නේ. ඊට පස්සේ ජීවිත කාලය පුරාම බෙහෙත් බිබී ඉන්න ලැබෙන්නේ. අර එක මොහොතක යාළුවෝ නිසා අර දේ සුරාපානයෙන් මිදෙන්න උත්සාහ නොකරපු එකේ විපාක තමයි ඒ ආත්මේ විතරක් නෙවෙයි සසර පුරාවටම තමන්ගේ පසුපස පාරා වරල්ලක් වගේ ඇදි ඇවිල්ලා අවසානයේ අර යාළුවෝ ටිකත් එක්කම එකට සසර හමු වෙයි. එකම දුස්සීල මට්ටමේ හිටපු නිසා එකම විදියට හමු වෙයි. හමු වුණත් අර එක වගේ මූණු ටිකක් එක්ක තමයි එකට උපදින්නේ. එතකොට එදාට හිතන්නේ එදාට ලැජ්ජාවක් තියෙයි කියලා. අර මුල් කාලේ මොකද හිතුවේ මේ නොබෙව්වොත් මම ලැජ්ජ හිතෙනවා සමාජයේ මාව කොන් කරයි. බලන්නේ විපාක. ඒ සුළු මොහොත ගැන හිතලා අවසානයේ සසරම දුගතියට ඇදලා දාගත්තා. එතකොට ඒකෙන් එදා ඒ ආත්මේ ඒ වෙලා මොහොතේදී සමන්ට යාළුවේ කවනම්බු කරන්න පුළුවන්. මේම කරොත් මෙලොබෙව්වොත් උඹ මේ ගෑණියෙක් වගේ කියයි. එහෙම නැත්නම් කොන් වෙයි කියයි. නොයෙකුත් දේවල් කියයි. ඒක ඉවස ගන්න බැරුව එදා ඒකට ඇබ්බැහි වුණා. අවසානයේ අර යාළුවොත් එක්කම එකට සසර ගිහිල්ලා අර විදියටම එකම විදියට උපදිනවා. එතකොට එදාට ලැජ්ජාවක් තියා ඒක ගැන හිතන්නවත් කල්පනාවක් නැහැ. ওই தත්තරපත් වෙන්න කලින් තමයි මේ දේවල් හිතට ගන්න කියන්නේ. දැන් උනත් ওই දේවල් වලට ඇබ්බැහි වෙලා නම් ඕනම කෙනෙක් ඉන්නව නම් එහෙම ඒ අයට පුළුවන් මේක නවත්තන්න. නවත්තලා මේකේ කර්මයේ කර්මඵලයේ ගැන විශ්වාසය ඇති කරගෙන ඒ දේවල් වලින් මිදිලා තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන ඔය සිල්පදවල මේ ලෝකේ තියෙන සතාගතයන් වහන්සේ විසින් දේශනා කරපු සිල්පදවල මහා සිල්පදය ආරක්ෂා කරගත්තොත් සසරෙම නිවන් මගට බැස ගන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තිබෙනවා. අද දින පූර්ණ සිව්පසදායකත්වයේ ඒව රැස් වුණා වූ සියලුම කුසල සම්භාර ධර්මයන්ද මෙම ධර්මානුශාසනාවේ රැස් වූ සියලුම කුසල සම්භාර ධර්මයන්ද මෙම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මටත් අජිත් වීරසූරිය මහත්මයා සහ එම මහත්මියගේ නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් එක ලෙස අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන පවුලේ සැමටත් එම අයගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී ව සුවසේ සම්බුදු සසුනේ ගුණ පිරිවෙත් පුරා අමා නිවනින් සැනසීම පිණිසත් මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතුපකාරක ධර්මයක්ම වේවා. සියලු දෙනාටම යහපතක් වේවා. සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකීවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතුපකාරක ධර්මයක්ම වේවා. සිව්